හලෝ සියලු දෙනාටම සුබ දවසක්. අද අපි තිදෙනෙක් එකතු වෙලා තියෙනවා අපි සාකච්ඡා පවත්වන්න. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට හුඟක් අයකට හුඟක් දෙනෙකුට මේ ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් ගැන සාකච්ඡා කරන්න. හුඟක් අය හිතනවා මේ අපිට මේ කම්පියුටර් ස්කිල්ස් හරියට නැතුව අපිට පුළුවන් ද කියලා මේ බිස්නස් එක පටන් ගන්න. මොකද බොහෝ දෙනෙක් කම්පියුටර් ගැන එච්චරම දැනීමක් නැහැ. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. ඩිලානි කියන්න බලන්න ඔයාගේ අදහස මේ ගැන මොකක්ද කියලා. Okay, thank you රංජිත් මට ඉන්වයිට් කරාට. ඔව් මමත් එහෙම තමයි ඉස්සරම හිතුවේ මම මේ බිස්නස් එක පටන් ගද්දි මම හිතුවා මට ලොකුවට මේ බිස්නස් එක කරන්න කම්පියුටර් පිළිබඳ නොලෙජ් එකක් ප්‍රයෝ එක්ස්පීරියන්ස් එකක් ඕන වෙයි කියලා හිතුවා. හැබැයි කොහෙත්ම නැහැ. ඉතින් ඒකට ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කම්පියුටර් පිළිබඳ නොලෙජ් එකක් ප්‍රයෝ එක්ස්පීරියන්ස් එකක් නැහැ කියලා ඔයාට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා බිස්නස් එක ඇක්සස් කරාට පස්සේ ඔයා ඇතුළට ආවට පස්සේ දකින්නවා මේක zero experience එකකින් කිසිම කම්පියුටර් පිළිබඳ knowledge එකක් නැතුව පටන් ගන්න පුළුවන් කියලා. මොකද මෙතන තියෙනවා ඔයාට 24/7 access කරන්න පුළුවන් video based training එකක්. ඒක zero knowledge එකකින් පටන් ගන්න කෙනෙකුට ඒ training එක සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඉතින් ඔයාට අර කියනවා වගේ ඉංග්‍රීසි පිළිබඳ ලොකු knowledge එකක් ඕනේ නැහැ. කම්පියුටර් පිළිබඳ knowledge එකක් ඕනේ නැහැ. ඔයාට මාකටිං පිළිබඳ ඩිග්‍රියක් එහෙම නැත්නම් මාකටිං පිළිබඳ ඔයා මීට එක්ස්පීරියන්ස් එකක් ඕන වෙන්නේ නැහැ. කිසිම එක්ස්පීරියන්ස් එකක් ඕනේ නැහැ. ඔයාට සරල භාෂාවෙන් වීඩියෝ බේස් ට්‍රේනින් එකක් තියෙනවා. ඒ වගේම ඔයාට මෙතන කෝච් කෙනෙක් ඉන්නවා, ඔයාට මෙන්ටර් කෙනෙක් ඉන්නවා සපෝට් කරන්න. ඒ හින්දා ඔයාට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අර ස්ටෙප් බයි ස්ටෙප් ට්‍රේනින් එකක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඔයාට පළවෙනි ට්‍රේනින් එක ඉවරුනහම දෙවෙනි ට්‍රේනින් එක ඕපන් වෙනවා. එහෙම හරි සරල විදියට කියන්නේ වීඩියෝ එක ඔයාට වීඩියෝ එක බලලා ඔයාට තේරුම් ගන්න පුළුවන් ඒ ට්‍රේනින් එක. ඉතින් ඒ වගේම කියන්න ඕන දැන් කෝච් මෙන්ටර් කිව්වහම දැන් සමහර අය බිස්නස් එකක් කරද්දි කෝච් කෙනෙක් මෙන්ටර් කෙනෙක් හයර් කරන පිටින්. දැන් මෙතන එහෙම නෙවෙයි අපි මේ බිස්නස් එකම කරන කෝච් මෙන්ටර් තමයි අපිට ඉන්න උදව් කරන්නේ. ඒ වගේම මෙතන ලොකු සපෝටිව් ටීම් එකක් ඉන්නවා අපිට. ඉතින් ටීම් එක ගත්තොත් අපි සිංහල කමියුනිටි එක ඉන්නවා. ඒ වගේම ග්ලෝබල් කමියුනිටි එකක් ඉන්නවා. ඉතින් හැමෝගෙම සපෝට් එක මත තමයි අපි මේ බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් ඒ හින්දා මම කියන්න තියෙන්නේ කෙනෙක් ස්ටෙප් බෑක් වෙලා ඉන්නවා නම් මට කිසිම කම්පියුටර් පිළිබඳ නොලෙජ් එකක් නැහැ. මට මාකටිං පිළිබඳ නොලෙජ් එකක් නැහැ කියලා. ඉතින් ඒ කෙනෙකුට කියන්න තියෙන්නේ ඇවිල්ලා බිස්නස් එක ඇක්සස් කරලා බලන්න. හරි සරල විදියට ඔයාලට තේරුම්ගෙන මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඒක තමයි ඉතින් රංජිත් මට කියන්න තියෙන්නේ. thank you ඩිලානි. ලස්සන පිළිතුරු රසක් අපිට දුන්නා. අපි එහෙනම් අපි දැන් අපේ ජානකී මහත්මියගෙනුත් අහමු කොහොමද මේ ප්‍රශ්නෙට අපි පිළිතුරු දෙන්නේ කියලා. ඔව් රංජිත් thank you. අතරම කම්පියුටර් ගැන ලොකු දැනීමක් තිබිය යුතුයි නම් මේ බිස්නස් එක කරන්න මම මෙතන නෑ අද. ඒකට හේතුව මම දැනගෙන හිටියේ නැහැ. කියන්නේ මම ඇත්තටම වර්ඩ් ડોකියුමන්ට් එකක් කරන්නේ කොහොමද කියලා එක දැනගෙන හිටියා කම්පියුටර් එකේ. ඒ කියන්නේ මගේ ප්‍රොෆෙෂන් එකට අදාළව. ඒ වුණාට එතනින් එහාට මම මේ වගේ ටූල්ස් කොහොමද යූස් කරන්නේ, ඊළඟට ක්‍රියේටිව් පාර්ට් එක කොහොමද කරන්නේ ඔය කියන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඊට අමතරව මට Facebook account එකක් තිබුණා. ඒක මගේ හස්බන්ඩ් මට හදලා දීලා තිබුණේ. මම ඒක හදන හැටිවත් දැනගෙන හිටියේ නැහැ. මම ඒක නිකම්ම පාවිච්චි කරා යාළුවන්ට විශ් කරන්න. එහෙම එතනින් හැම මම දැනගෙන හිටියේ නැහැ රංජිත්. ඇත්තටම Facebook එකෙන් බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියලාවත්. ඉතින් එහෙම හිටපු මම දැන් Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා මම අහපුවාම මම එයාව ඉන්ක්වයර් කරපුවාම මගේ මෙන්ටෝව මම එයාගෙන් ඇහුවෙත් ඇත්තටම ওই ප්‍රශ්නේ තමයි. මට දැනීමක් නැහැ මේක කරන්න. හැබැයි මට විශ්වාසයක් තියෙනවා මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා. මම කැමති දෙයක් කරන්න. එහෙම වුණා මට මේක සුදුසුද කියන එක තමයි ඇහුවේ. එක ප්‍රශ්නයක් මගේ වුණා. ඉතින් ඒක ඔයාට කියවන්න පුළුවන් නම් ඔයා දැනට ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඒ කියන දැනීමම ඇති ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න. මොකද ඒක ඇත්තටම ඇත්ත.
අර ඩිලානිත් කිව්වා වගේ අපිට තියෙන මේ ට්‍රේනින් එක හරිම සරල තැනකින් පටන් අරගෙන ඔයා කොහොමද Facebook එක හදන්නේ, එතනින් page එකක් හදන්නේ, business page එකක් හදන්නේ කොහොමද, ඔය කියන හැමදේම හරිම සරලව step by step. ඒක ඒ තරම් සරල ට්‍රේනින් එකක් ඇත්තටම මම ෆලෝ කරලා නැහැ රංජිත්. ඒ කියන්නේ අපි සාමාන්‍ය දැන් වැඩිහිටියෝ විදිහට අපි ගන්න ට්‍රේනින්ග්ස් වල එහෙම සරල ට්‍රේනින් එකක් මම දැක්කේ නැහැ. ඒකින්දම තමයි මම හිතන්නේ මේ බිස්නස් එක තුල අපි දකින්නවානේ ප්‍රොෆෙෂනල්ස්ලා ඉඳන් සාමාන්‍ය කිසියම් කවදාවත් ජොබ් එකක් නොකරපු අයත් මේ බිස්නස් එක සාර්ථකව කරගෙන යනවා. ඒකට හේතුව තියෙන්නේ කියවන්න කෙනෙකුට පුළුවන් නම් යම් කිසි දෙයක් තේරුම් ගන්න කෙනෙකුට දැනීමක් තියෙනවා නම් එයාට බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒ තැන ඉඳන් ඔයාව ඩෙවලොප් කරන විදිහට තමයි බිස්නස් එක සෙටප් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම රංජිත් මටත් ඒ දැනීම තිබුණේ නැහැ. හැබැයි මම ඔය ට්‍රේනින් එක හරියට ෆලෝ කරා. එතනින් පස්සේ හැමදාමත් අප්ඩේට් වෙන ට්‍රේනින් දැන් මම පටන් ගන්න කාලේ නොතිබිච්ච අලුත් ටූල්ස් දැන් මේ වෙනකොට ට්‍රේනින් එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. ඒ වගේම දැන් හැමදාමත් අපි දන්නවනේ අලුත් ටෙක්නොලොජි AI ටෙක්නොලොජි එහෙම දවසින් දවස අලුත් වෙනවනේ. එතකොට ඒ අලුත් වෙන දේවල් අපිට පිටින් දැනගන්න ඕනේ නැහැ. ඒවා ඔක්කොම ට්‍රේනින් එක ඇතුළට අරන් එනවා ඒගොල්ලෝ. ඒක නිසා හැමදාමත් අප්ඩේට් වෙනවා. අපි කවදාවත් ටෙක්නොලොජි එක පස්සෙන් ඉන්නේ නැහැ මේ බිස්නස් එකත් එක්ක. හැමතිස්සෙම සමාන්තරව ඉන්නේ. අද ටෙක්නොලොජි එක කොතනද ඉන්නේ එතනත් එක්ක ඉස්සරහට අපි යන්නේ. ඒ තැනට අපිව අප්ග්‍රේඩ් කරලා තියෙනවා මේ බිස්නස් එකෙන්. ඉතින් ඇත්තටම සතුටුයි රංජිත් මම කියන්නේ කිසිම කෙනෙකුට මූලික එක්ස්පීරියන්ස් එකක් හරි එහෙම නැත්නම් ටෙක්නොලොජි ගැන පූර්ණ දැනීමක් අවශ්‍ය නැහැ. මම හිතන්නේ රංජිත්ත් මේ විදිහම කතාවක් ඇති කියන්නේ. මොකද රංජිත් පටන් ගන්නකොටත් රංජිත් software engineer කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. එතකොට ඒ වුණාට රංජිත් මේ වුණ බිස්නස් එක සාර්ථකව කරගෙන යනවා. ඒක තමයි ඉතින් මගේ උත්තරය රංජිත්. thank you ජානකි. ඇත්තටම මමත් දැන් අවුරුදු 25ක් තිස්සේ මේ කම්පියුටරේ අතපත ගගා ඉඳලා තියෙනවා. මගේ ඉතින් විශේෂම මගේ ඇට්‍රැක්ෂන් එක තමයි Facebook. එක තමයි Facebook ප්‍රොෆයිල් දෙකක් තියෙනවා. ඒ වගේම තව Facebook pages දෙකක් තියෙනවා. මම රන් කරනවා. මොන්ට්‍රියල් කලාකෙත සහ මොන්ට්‍රියල් ගොයිබිම කියලා. ඉතින් ඒවල මම පෝස්ට් දානවා. ඉතින් මගේ ෆේමස්ම එක තමයි Facebook මේ මගේ ප්‍රොෆයිල් එක. මගේ ඒකේ මම හුඟක් ඇත්තටම ඒකේ මම හරියට විනෝදයක් දැක්කා. ඉතින් යාළුවෝ එක්ක කතා කරනවා, පෝස්ට් දානවා. හැමදාම අදත් දැම්මා මම හිතන්නේ දෙකක් විතර වගේ දානවා යාළුවෝ. එක පණි දේවල් එන්ටර්ටේන්මන්ට්. ඉතින් නමුත් ඒක ඇත්තටම මගේ නිකන් කම්ෆර්ට් සෝන් එකක් වගේ තමයි මෙච්චර කල් තිබුණේ. මම පැය ගණන් උදේ දවල් රැට කොයි වෙලා හරි හැමතිස්සෙම Facebook එකට ගිහිල්ලා ඒක මගේ අර කම්ෆර්ට් සෝන් එකක වශයෙන් පාවිච්චි කරා. පස්සේ මේ මෑතක ඉඳලා මම මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ අපිව දැනුවත් කෙරුවා අපි මේ කම්ෆර්ට් සෝන් වලින් ඈත් වෙලා ඒ ටයිම් එක අපි මේ බිස්නස් එකට යොදවන්න ඕන කියලා. ඊට පස්සේ මම හුඟක් ඒක මගේ තව මේ සෝෂල් මීඩියා එකක් තමයි මම ඇබ්බැහි වෙලා හිටපු කාලයක් තිස්සේ YouTube බැලිල්ල. ඒකෙන් මම හුඟක් දැනුමක් ලබා ගන්නවා. ඒකම විනෝදයක් ලබා ගන්නවා මේ මියුසික් වීඩියෝස් හරියට බලනවාම. ඒ වගේම මේ වර්ල්ඩ් නිවුස් ඒකම ඇත්තටම මේ ළඟකදී ඉඳලා මම ඔයලාගේ ඔය වැඩසටහනට මම YouTube බලනවා. ඔයලා කරන හැම මේ ඔය ඩිස්කෂන් එකක්ම YouTube එකට එනවා. ඒක මට ඉතින් හරි සන්තෝෂයි ඔයලාව මගේ TV එකේ ස්ක්‍රීන් එකේ දකින්න එක. ඉතින් YouTube බැලීමත් මම අඩු කළා. නමුත් ඒක මට අර කම්ෆර්ට් සෝන් එකේ හැම එකෙම 100%ක් අයින් වෙන්න බෑ. මම ඒකත් තියාගෙන ඉන්නවා. මොකද ඒ වගේනොත් යම් කිසි දෙයක් ජීවිතේට ගන්න නිසා. ඉතින් මම දැන් වැඩි කාලයක් මගේ කාලය මම ගත් බිස්නස් එකට යෙදෙව්වා. මොකද මේ
අපේ බිස්නස් එකෙන් මට ගොඩාක් දේවල් ලබා ගන්න ලැබුණා. මේ මටත් ඇත්තටම අර ඔයාලා දෙන්නම කිව්වා වගේ කම්පියුටර් ස්කිල්ස් මට මොකුත් තිබුණේ නැහැ. ඔය සෝෂල් මීඩියා වලට ටිකක් ගිහිල්ලා එක එක දේවල් කරනවට ඇරෙන්න ඒක දේවල් මොකුත් කරන්න අමාරුයි. මම ගාක් දේවල් අපේ ට්‍රේනින් එකෙන් තමයි ඉගෙන ගත්තේ. මට හුඟක් උදව් කළා ඩිලානි ඒ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න තාමත් උදව් කරනවා. ඉතින් හුඟක් දේවල් මම මේ ට්‍රේනින් එකෙන් ඇත්තටම මට ලොකු ආදායමක් මට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මට ලැබුණා කියලා මට කියන්න පුළුවන්. මට මේ බිස්නස් එකෙන් ලැබුණු ට්‍රේනින් එක, ඒ ට්‍රේනින් එකෙන් ලැබුණු දැනීම මට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මගේ ජීවිතේට. මම ගොඩාක් දේවල් දැනගත්ත. තාමත් දිනපතා ඉගෙන ගන්නවා. මම වෙබිනාර්ස් බලලා, මාස්ටර් මයින්ඩ්, ඩේලි ඩ්‍රොපින්ග්ස් බලලා ඉගෙන ගන්න දේවල් ඒවා ඇත්තටම මිල කරන්න බෑ. අපි ඒවා ඉගෙන ගන්න දේවල් එතකොට මේ ඒ වගේ තමයි මේ ටෙක්නොලොජි එක මේ කම්පියුටර් ස්කිල්ස් ගැන අපි මේ හුඟක් කතා කළේ. මේ කම්පියුටර් ස්කිල්ස් වලින් අපිට ගොඩක් දේවල් කරන්න අපිට හැකි වෙලා තියෙන. අපිට මේකෙන් හම්බ වුණු මේ ට්‍රේනින් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් අපිට අපේ ලයිෆ් එකටයි අපේ මේ බිස්නස් එකටයි. මම ගාක් දේවල් මට දකිනවා. මට මේ දැනට මගේ ඇඩ්ස් දැකලා මට මේ මෙසේජස් එවලා තියෙනවා විස්තර අහලා. දැන් 96ක් විතර වාගේ අද වෙනකොට. තව 4ක් කාපුවම මම හිතනවා මට මම බලාපොරොත්තු ඔව් රාජේ ඔයක දමාම යාට පොඩි දෙයක් ඇඩ් කරන්න රංජිත්. ඔයාගේ සාර්ථකත්වය ඇත්තටම අපි දකිනවා. මොකද මේ ඔයා බිස්නස් එක පටන් ගන්න හරිම පොඩි කාලයයිනේ. මේ පුංචි කාලෙදී ඇත්තටම ඔයාගේ මේ වෙනකොට ඉන්න ෆෑන්ස්ලා වුණත් දකින්න වෙති ඔයාගේ Facebook එකේ කොච්චරක් ක්‍රියේටිව් විදිහට ඔයාගේ පෝස්ට් දැන් යනවද කියලා. දැන් ඔයා පටන් ගන්නකොට හිටපු තැන නෙවෙයි කියන එක බිස්නස් පාර්ට්නර්ස්ලා විදිහට අපි විතරක් නෙවෙයි. ඔයාගේ මෙච්චර කාලයක් හිටපු ෆොලෝවර්ස්ලා දකින්න වෙති. ඇත්තට මේක හොඳ ඉම්ප්‍රූව්මන්ට් එකක්. අර ඔයා නිකම්ම Facebook එක යූස් කරාට දැන් ඔයා දන්නවා කොහොමද Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක රන් කරන්න කියලා. ඔව්. ඊළඟට දන්නවා කොහොමද ලස්සන ක්‍රියේටිව් විදිහට ඇට්‍රැක්ටිව් විදිහට පෝස්ට් එකක් ක්‍රියේට් කරන්න කියලා. ඉතින් ඒ දේවල් ඔක්කොම ඔයා ඉගෙන ගත්තේ හරියටම කිව්වොත් හරිම පොඩි කාලයක්නේ. මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත තමයි ඔයා හරියටම බිස්නස් එක ඉන්වෝල්ව් වෙලා බිස්නස් එක ගැන කරන්න දැන් පටන් ගන්න හරිම පොඩි කාලයක්. ඒ කාලෙට ඔයා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මමත් දකිනවා. ඉතින් ඒකට හොඳම සාක්ෂියක් තමයි මම හිතන්නේ රංජිත්ගේ ෆොලෝවර්ස්ලා. ඒගොල්ලෝ දකින මේක දකින අය හිතයි ඔව් ඒක ඇත්ත තමයි. රංජිත් මෙච්චර කාලයක් මේ දාපු පෝස්ට් වලට වඩා වෙනස් විදිහට ක්‍රියේටිව් විදිහට දැන් පෝස්ට් යනවා කියලා. ඔව්. පෝස්ට් ෂෙයා කරනවා රංජිත් ලයිව් යනවා. එතකොට අර ඒ වෙනස අපිට දැනනවා. දැන් ජානකීට මට අපි ළඟින්ම ඉන්න හින්දා අපිට ඒක දැනන. ඒ වගේම ෆලෝවර්ස්ලටත් බිස්නස් පේජ් එක හරහා එලා අනිවාර්යෙන් ඒක දකිනවා. ඉතින් ඒ හැමදේම මේකේ තියෙන මේ ට්‍රේනින් එකෙන් තමයි ඉතින් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඒක තමයි කිව්වේ. ඉතින් ඒ ඩෙවලොප්මන්ට් එක අපි දකිනවා ඒක. ඉතින් ඒ වගේම ෆලෝවර්ස්ලත් දකිනවා ඒක. ඔව් ඉතින්. ඔව් ඇත්තටම ඉතින් බොහොම ස්තුතියි ඔයාලා දෙන්නත් එකතු වෙලා අද අපි මේ අද කතා කරපු දේ මේ අපිට මේ කම්පියුටර් මේ ටෙක්නොලොජිස්ටිකල් ස්කිල්ස් අපිට අවශ්‍යමද මේ කම්පියුටර් මේ බිස්නස් එක කරන්න කියලා. ඇත්තටම මේ අපි ඒවා අපිට මූලිකවම අපිට නොතිබුණාට අපිට මේ ට්‍රේනින් එකෙන් අපිට ඒවා හැම දෙයක්ම ලබා දුන්නා. අපි ලබා දීලා තමයි අපි අද ඒ දියුණු වෙලා අපි මේ බිස්නස් එක සෑහෙන දුරට අපි රැගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි තාම අපේ ග්‍රැටිටියුඩ් එක තියෙනවා අපි මේ බිස්නස් එකට. ඉතින් අපි සාර්ථක ලෙස මේක කරගෙන යනවා. අපිට සන්තෝෂයි.
මමත් දකිනවා ඩිලානි සහ ජානකි ඒගොල්ලන්ගේ දක්ෂතාවය ඒගොල්ලෝ කොච්චර මහන්සි වෙලා අපේ මගේ වයිෆුත් අද කිව්වා මේගොල්ලන්ගේ දක්ෂතාවය මේගොල්ලෝ කොච්චර දක්ෂ ලෙස කතා කරනවාද කියලා. ඉතින් ඒ මගේ වයිෆ් මට නිතරම ඇඩ්වයිස් කරනවා මමත් ඒ වගේ කතා කරන්න මේ වගේ ටිකක් උනන්දු වෙලා මෙයා කරන්න කියලා. ඉතින් එයාත් මාව දිරිගන්නනවා. ඉතින් බොහොම ස්තුතියි අද මේ වැඩසටහනට සහභාගී වුණාට. අපි ආයෙත් දවසක අලුත් දෙයකින් අපි එමු. ඉතින් බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙන සුළු අපි ඉතින් ආයිබෝවන් දෙදෙනාටම අයබෝවන් හැමෝටම